Travel Master අනුරාධපුර. හායි යාළුවනේ. අද අපි බලන්න යන්නේ අනුරාධපුරයේ ලස්සන ස්ථාන කීපයක්. ඉතින් ඔයාලටත් අනුරාධපුරේ travel කරන්න අදහසක් තියෙනවා නම් මේ තැන් වලට යන්න අමතක කරන්න. අපි උදේ 6ට විතර තමයි ඉතින් ගමන යන්න පිටත් උනේ. මේක දින දෙකක travel එකක්. ඉතින් අපි වත්තලේ ඉඳලා යන නිසා අපේ ළඟම පාර තමයි නුවර පාරෙන් යන එක. ඒ නිසා අපි තෝරගත්තේ කෙරවල පිටිය සිට හඩවත highway එක. ඉතින් කඩවත highway එකෙන් exit වෙලා ටික දුරක් යනකොට වම් අත පැත්තේ තියෙන Don and Son එකෙන් තමයි අපි උදේ ආහාරය ගත්තේ. වාහනේ ඉඳන් තමයි අපි උදේ කෑම කන්න හිතුවේ. මොකද අපිට වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා. මේ තියෙන්නේ ගමන අතරතුර අපි දැක්ක ලස්සන view එකක්. මේක අපි දැක්කේ මීරිගම ස්ටේෂන් එක පහ වුණාම. අපි ගමන ගියේ මීරිගම කුරුණෑගල highway එකේ. ඉතින් අපට උදේ ටී බ්‍රේක් එකක් ඕන නිසා අපි ගියා කුරුණෑගල මැලිසිරිපුර තියෙන NLDB කැෆේ එකට. ඔයාලත් මෙහෙ එනවා නම් බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් තුනම ගන්න පුළුවන්. චයිනීස් කෑම වර්ගත් මේකේ තියෙනවා. ඒ වගේම බබාලට සෙල්ලම් කරන්න වෙනම චිල්ඩ්‍රන් පාක් එකකුත් මේකේ තියෙනවා. ඔයාලට මෙතනින් කිරි වලින් හදන ආහාර වර්ග ගන්නත් පුළුවන්. අපි දැන් ආවේ ජාතික නාමාලුවනට. ඔයාලා මෙතනට එනවා නම් දඹුල්ලට ඇවිත් කලාවැව පාරේ ආවනම් ජාතික නාමාලුවන බලන්න එන්න පුළුවන්. මේ උනේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මුදු මට්ටමේ ඉඳන් මීටර් 150 300 රෝසකින් තියෙන දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවානා නිරිය නිසා. ඒක බලන්න තමයි අපි දැන් මේ ආවේ. නියම ලෙස පරිසරයේ විඳින කෙනෙක්ට මේක නම් අපූර්ව අත්දැකීමක්.
නාමල්ලුවිනේ ගොඩක් ඇවිදපු නිසා අපි ඊට පස්සේ ඉක්මනට ගියේ දවල් ආහාරය ගන්න. දැන් අපි ආවේ අපේ නවාතැනට. අපි මේ දින දෙක ගත කරන්නේ මේ නවාතැනේ. The Odon Hotel. මේ හොටෙල් එක තියෙන්නේ අනුරාධපුරේ ලුණුගැස්සව පාරේ පූජා නගරේ ඉඳන් කිලෝමීටර් 3ක් වගේ දුරකින් තමයි. ඔයාලා මේ හොටෙල් එකට එනවා නම් දවස් දෙකකට වගේ කලින් රිසර්වේෂන් එකක් දාන්න ඕනේ. අපි හවස ටී බ්‍රේක් එකෙන් පස්සේ ලෑස්ති වෙලා ආවේ රුවන්වැලි සෑයයි ශ්‍රීමා බෝධියයි. බ්‍රෙක්ෆස්ට් ලන්ච් අරගෙන කෙලින්ම ආවේ නෙල්ලිකුලම විහාරයට. ඒක තියෙන්නේ හොටෙල් එකේ ඉඳලා කිලෝමීටර් 4.5ක විතර දුරින්. පුත්තල මහරහා තමයි ගෙදර ආවේ. ඒ පොඩි අයට අලි බලන්න ඕන නිසා. ඒත් අපි එන වෙලාවේ නම් අලි හිටියේ නෑ. අපි බීච් එකට යන්නත් අමතක කරේ නෑ. ඔයාලත් පුත්තලම එනවා නම් නොවරදවාම් බීච් එකට එන්න. මෙන්න මෙහෙම තමයි අපේ ට්‍රැවල් එක ඉවර වුණේ. ඊළඟ ට්‍රැවල් එකකින් හම්බ වෙනකම් බයි.